ඒ යුතුයකම කරන්න ඕනේ. හරි හරි. අයියේ ඔක හරි නේද? බඩු වැඩනේ. අම්මපා ගියා. නෑ වැඩ කරන්න හරි, දෙයක් හරි. කරලාද? හැරෙන්න එපා ලැහැත්තිලා කියන්න. හැරෙන්න එපා කියන්න. හැරෙන්නේ. හැබැයි හැරුණුමයි යන අම්මපා. ආනංගි. යකෝ. ඇයි මොකෝ? ඇයි මොකෝ කියන්නේ යකෝ? යකෝ දැන් හැරෙන්න ගියා. ඈ? දැන් හැරෙන්න ගියා. දැන් හැරෙන්නලු. දැන් තමයි නියම මනමාලේ ආවේ. ඔව් ඔව් කට්ටිය බලා ඉන්නේ දැන් තමයි. බලහංකෝ. ඒයි. ඈ දැන් තමයි නියම මංගල ඡායාරූපේ. ඔව් ඔව් ඔව්. මල්ලි ගහපන්ක ෆොටෝ එක. ගාන ෆොටෝ එක පොලේ. මූමේ කන්නාඩි දෙකක් ඔළුවට දා උගේ ඇස් දෙක තියෙන ඔළුවේ. ගොයියෝ. ඒ පැෂන් එක. පසර එකද? ඔව් ඔව් ඔව්. බලහංකෝ මෙච්චරලා මලානි කියලා තිබ්බ මූණ. දැන් මලක් වගේ. නැත්තම් මං ආවට පස්සේ මලානි කියලා තිබ්බේ ඔව් උඹ නිකන් විජේ කුමාරතුංග වගේ. කට්ටිලා නංගි මොකටද කියනවා? මොකටද නංගි? ඈ? අර මොකද්ද කියන්නේ? නංගි මාර කතාවක් කියනවා මට. ඒ මොකද්ද බං? ඉසිරින් අක්කා. නංගි කියනවා මට. ඈ අපරාධය අයියෝ පරක් වෙලා ආවේ. ඈ ඔයාට මීට වඩා උඩේ එන්න තිබ්බලු. ආහා. එහෙනම් මේ අක්කා බදින්න හනු මාවල යදින්නේ. මොනා කරන්නේ? දැන් ඔතන හිටියොත් උඹට කුටි කන්න වෙන්නේ. ලබනාත් මෙයා බලමු අපි. ඒ ගොයියා. ඇයි මොකෝ? තාවෙලා හිටියොත් මෙයා ගහනවා මට. දැන් මට මෙහෙන් එනකොට ඔව්. මට මෙන්න එහෙම දෙයක් කිව්වා මෙයා. මොකද්ද කිව්වේ මෙයා? මෙයාගේ හිතේ ඔයාගේ අර ඥානයක් තියෙනවේ. ඔව් ඔව් ඔව්. මෙයාගේ හිතේ තියෙන දේ කියන්න සබාවේ. හැබැයි මෙයා ආම්බම් කරන චුට්ටක් අමාරුයි. ඇයි මොකෝ? බලහංක දේහසාරී ශරීරය. ඒක තමයි ලාංකික කොල්ලෝ. බුදු අම්මේ. ඔව් ඔව්. දැන් මෙයාගේ හිතේ තියෙන දේ මම කවියෙන් කියන්න ඕනේද? ඔව් උඹ කියන්න ඕනේ. එහෙනම් මම කියන්න. ආහා. කමන්නේ. අම්මපා කියන්න. ඔතේ නම් කොල්ලා කියනවා. කැමති. මාමගේ හිතේ ලොකු දුවරන් මට දෙන්න. ආහා. නන්දගේ හිතේ පොඩි දුවරන් මට දෙන්න. ආහා. නෑනගේ හිතේ මා එක්කලා තන යන්න. හොඳයිනේ අක්කෝ. මගේ නම් හිතේ දෙන්නම කියලා ගෙන යන්න. කොහෙද යන්නේ නැහැ යන්න? Please come forward. Okay, thank you. I know who know Bagamuno. I can you can get somebody will the Bombili Carola. යකෝ මොකද අර ඉංග්‍රීසි තරම. යකෝ ඉංග්‍රීසි knowledge එක. ඒක තමයි. එහෙම නෙමෙයි අයියා. එනේ කොහමද? වැදගත් මොනමාල මහත්මයෙක් කියනවා. ඕම හරි. එකේ ඉඳන් 13 වසරට එනකන් 13 එකේ යාළු වුණාලු. ආහා. මේ 14 වෙනි යාළු බැන්දේ. ඔව් ඔව් ඔව්. මෙයාව නම් දැන් අත්තරින්නේ නෑලු. ආහා. මෙයා කියන විදිහට මෙයා ඉන්නාලු. දැන් ඉතින් බැදගත්ත බෙරේ ගහන්නද තියෙන්නේ. අරයා ගහන ඕන පදයකට මෙයා නටනවලු. නටනවා. ඔව් ඔව්. ඔව් ඔව්. එහෙම නෑ එතක මනමාල මහත්මයෙක් කියනවා අනේ නේ. එහෙම නෙමෙයි. ආහා. ඒ අද යුගදීපේ පාත් වෙලා දෙනවා. ඕම හරි. වැදගත් මනමාල මහත්මේ. එහෙනම් බලහංක අතේ තියෙන සුමට බව. ඔව් ඔව්. මල්ලියෝ වෙල්ලොට්ද ගන්නනේ. වෙල්ලොට්ලු ගන්න. රාණි සබල්ලු. එහෙමද? ඔව් ඔව්. මේ වෙවුලන්නේ බාහිර නෙමෙයි නිර්භීත වැඩි ගමට. නිර්භීත වැඩි ගමට. එහෙම නෙමෙයි යා ඉඳවමු නේද? අනේ ඔව්. තව වෙලා ගියත් තම කොල්ලට කලන්තේ දාලා වැටෙනවා. ඔව් ඔව්. දැන් කට්ටිය අම්මෝ අර බලහංක ඉන්න විදිය. කට්ටියට චූන් එකක් දාමුද? දාන්න මම දෙන්න. ඔයත් දෙනවා චූන් එක. මම දෙන්න උඩටම නගලා. චූන් එකක් දාමුද? චූන් එකක් දාමුද අයියේ? ලොකෝ අයියේ චූන් එකක් දාමුද? චූන් එකක් දාමුද අක්කේ? අක්කේ චූන් එකක් දාමුද? අක්කලා චූන් කොහම? ඔන්න එහෙනම් ගහනවා. තනත් තනින තම් දෙන තනත්. ඒ මොකෝ? පොඩයි නා චූන් නැටි ගමට යන්න හදන්න. ආයෙ එන්න. එන්න. හරි. හරි. චූන් එකක් එන්නේ නෑ බා. චූන් එකක් එන්නේ මේක සපෝට් එකක් දෙන්නේ නෑ. අයියෝ මේගොල්ලෝ වැඩක් නෑනේ. එනේ ඒකනේ. ඔන්න ආයෙත් බලමු. අක්කේ දෙන්නකෝ චූන් එකක් දෙන්නකෝ අක්කේ චූන් එකක් අප්පුඩියක් ගහලා. ඔන්න එහෙනම් ගහනවා. තනත් තනින තම් දින තන තනින දිනහනේ තනහනේ. අන්න යම්මේ අමාරුවෙන් ආවා. පොඩ්ඩක් ආවා උඩට. පොඩ්ඩක් ආවා. අනේ ඔව්. ඔන්න එහෙනම් ගහනවා මේ පාරන. මම දෙන්න උඩටම නගලා. තනත් තනින තම් දින තන තනින දිනහනේ තනහන තන තනින තම් දින තන තනින දිනහනේ තනහන. බිරිඳෝර බන්නඩ ගසෙන්නේ තව
බැලුවත් මේ සරුවත් ඥානෙන් පෙනෙනවා මధుර දිසානංගේ ගෙදර තඩි ලොරි එකක් හැඳ උයනවා පානේ දෙල් තියෙන දුරා හඳ පාන්ති මුකෙන් එන උනේ පෙන් තියෙන දුරා හඳ පාන්ති ඇයි මොකෝ? හරි හඳ පාන්ති එනවා ඔව් හඳ පාන්ති ආවා ඒයි. මේ ආවා හරි ආහා. තොයිල නටන්න ගුරුනාන් දෙනකම් හිටියේ ඔව් ගුරුනාත් ඇවිල්ලා තියෙනවා. හරි අයියේ චූන් වෙලාද ආවේ ඔයාගේ චූන් මටත් චූන් ඔය හැබැයි ඒ ඒයි. ඒ